10 වෙනි කන්ජියට අපි එනවා. 10 ලොකුයි කියන කන්ජිය. ඕකි. ලොකුයි කියන කන්ජිය අපි බලමු මේක පොඩ්ඩක් කොහොමද කියලා. සිරක් අඳිනවා. එහෙම අඳිනවා. ඔන්න ඕකි. ලොකුයි කියන කන්ජිය. මතක තියාගන්න මිනිස්සෙක් ඉන්නේ. මිනිස්සයා අර ගමනාල දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අර මේ අලියගේ නැට් එඩිලා දිව්‍ය ලෝකෙ ගියප එක මතකද? නැට් එල්ල යන අතරමඟදී ඇහුවලු දිව්‍ය ලෝකෙ විමන්න පුන්නේ කොච්චර ලොකුයිද කියලා. ගම්වල ඉතින් ගොවිතැන් කරන මිනිස්සුන් ඉන්නේ. ගමනාල අත් දෙක දෙපැත්ත බලලා මෙන්න මෙච්චර ලොකුයි කියලා කිව්වා. මෙච්චර ලොකුයි. අලියගේ නැට් එක ඇතලා කිව්වා ඉතින් ඊට පස්සේ අදගෙන වැටුනේ මෙච්චර ලොකුයි. ওই කන්ජිය වගේ නේද? මෙච්චර ලොකුයි. පඹය කියලා හිතවන්න පඹයක් වගේනේ. පඹයකුත් වගේ ටිකනේ. පඹයට හැබැයි තනි කකුලක් තියෙන්නේ පඹයට. ඒ කකුල් දෙකක්. මෙච්චර ලොකුයි. පඹයක් වගේ ටිකනේ. හැබැයි පොඩ්ඩක් බලන්න ඕකී කියන කන්ජිය ලියනකොට ඒ කන්ජිය ලියලා මම ලියනවා කියන්නේ වෙනම ලියන්න ඕන. වෙනම ලියන්න. ඔකත් කියවන්නේ ඕකී. මේක ඕ කී එතකොට වචනයක් වුණාට මේ කී ඊ කියන දෙන්න වෙනම ලියන්න ඕන. කී ඊ කියන දෙන්න වෙනම ලියන්න ඕන. ඇතලි ඕකී කියන්නේ කන්ජියත් එක්ක ලියන්න කී ඊ ලියන්න ලොකුයි කියන එකස් ලොකු. නැත්නම් ලොකුයි. ඒක ඩයි කියලාත් කියනවා. ඩයි කියලා ඩයි. ඩයි පොඩ්ඩක් මුලින් ඉඳන් බලන්න. පළවෙනි එකේ තමයි මතක් කරගන්නවා. මුල් කන්ජිය නිසා මට වෙලාව අරගෙන කරන්නේ. මේ නක කියන කන්ජිය ඒක මැද කියන අදහසට පාවිච්චි කරනවා. ස්ටෙප්ස් 4ක් තියෙනවා. කට මැදින් ඉලක්ක ගන්න. කට මැදින් ප්ලාස්ටර් එකක් ගහලා. මම දැක්ක දවසක් අර එයාපෝට් එකේ ජපන් එක නිදා ගන්න කොළලම්පුර එයාපෝට් එකේ නිදා ගන්නකොට එයා කට වටේට මේ කට මැදින් ප්ලාස්ටර් එකක් ගහගෙන නිදා ගන්න. කට ඇරෙනකොට මැදින් ප්ලාස්ටර් එකක් ගන්න. හරි. ඊට පස්සේ නන කන්ජිය. මට ඒක කන්ජිය මතක් වුණා. නන කන්ජිය 7 කන්ජිය. ඒකේ ස්ටෙප්ස් 2යි. 7 කනක් සයන්න වගේ කියලා ළමයි කිව්වනේ. සයන්න වගේ ඇත්තටම නැත්නම් 7 ඉලක්කම අනිත් පැත්ත ගහලා කියලා මතක තියාගන්න පුළුවන්. අනිත් පැත්ත ගහලා කියලා මතක තියාගන්න පුළුවන්. right ඊට පස්සේ අට කන්ජිය බලමු අපි ඊට මිනිහා හිතෝ කන්ජිය අට කන්ජිය යා කියලා කියනවා මේ කතකල හයන්නම කියලා මතක තියාගමු ඊට පස්සේ මිනිහා කන්ජිය හිතෝ කියලා ජීන් කියලා කියනවා නිහොන් ජීන් වල ජීන් ජාතිකය කියනවා නීන් මිනිස්සු ගණන් කරනකොට මිනිස්සු තුන් දෙනාට සන් නීන් කියනවා සන් නීන් වල නීන් හැබැයි මිනිස්සු එක්කනට හිතෝරි කියලා කියනවා හිතෝරි වල රී මිනිස්සු දෙන්නට ෆුතාරි කියනවා ෆුතාරි වල රී කියලාත් කියවෙනවා මම උතන දුන්නේ නෑ එකට ලොකුයි කියන කීලක 10 ඕකී කියන කන්ජියේ ස්ටෙප්ස් තුනක් තියෙනවා මිනිහා අත් දෙක දෙපැත්තට දාගෙන ඉන්නවා වගේ මෙච්චර ලොකුයි කියලා ඒක දයි කියලා කියනවා ඕකී වල ඕ තමයි ඕ කියන්නේ ඕ යන දෙකක් ඕ කියලා කියවෙන්නේ ඕකී රයිට් ලියගමු